අපි අද සාකච්ඡා කරන්න යන්නේ 2020 වර්ෂයේ ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයනයේ විෂයට ආව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ගුරුකුල මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සමූපකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකමුතුව තිස්ස සහල් මෝල් ව්‍යාපාර අයිතිකරු වන දහම් සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසල් සිසුන් රුචිකත්වයක් දක්වයි කියලා තියෙනවා. එතකොට ආදි ශිෂ්‍ය සංගමය, සමූපකාර සමිතිය, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒගොල්ලෝ එකතු වෙලා දහම්සේකර කියන කෙනා පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සහල් ලබා දෙන එකට සිසුන් රුචිකත්වයක් දක්වනවා කියලා තමයි මේක කියන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්نين අහනවා ගුරුකුල මහාවිද්‍යාලය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. එතකොට මෙතන සහල් කැඳ වීදුරුව ළමයින් පානය කිරීමක් කරන්න. එතකොට ඒගොල්ලෝ සපුරා ගන්න අවශ්‍යතාවය වෙන්නේ ආහාර. ඊට පස්සේ තියෙනවා ගුරුකුල මහාවිද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ බාහිර. අභ්‍යන්තර නෙමෙයි බාහිර. එතකොට අධ්‍යයන කාර්ය මණ්ඩලය කියලා කියන්නේ විදුහලේ ඇතුළත ඉන්න පරිසර සාධකයක්. අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් එහෙමයි. පාසල් සිසුන් කියන්නේත් එහෙමයි. හැබැයි මේ තිස්ස සහල් මෝල් ව්‍යාපාරය කියන්නේ බාහිර පරිසර සාධකයක්. ඊට පස්සේ තියෙනවා ඉහත සිද්ධියේ ඇතුළත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයක් වනුයේ. රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානය මොකක්ද කියලා අහනවා. පළවෙනියට තියෙනවා තිස්ස සහල් මෝල් ව්‍යාපාරය. තිස්ස සහල් මෝල් ව්‍යාපාරය කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක පෞද්ගලික අංශයටයි අයිති. ආදි ශිෂ්‍ය සංගමය කියලා කියන්නේ සමිති සංවිධානයක්. ඒකත් අපිට රාජ්‍ය අංශයේ එකක් විදිහට ගන්න බෑ. පාසලේ ආදි ශිෂ්‍ය සංගමය වුණත් පාසල් සමූපකාර සමිතියත් එහෙමයි. මේ සමූපකාර සමිති කියන කොටස යටතේ තමයි පාසල් සමූපකාර සමිතියත් ගන්නේ. එතකොට අපිට ගුරුකුල මහාවිද්‍යාලය තමයි රාජ්‍ය අංශීය ව්‍යාපාර සංවිධානයක් විදිහට අරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉහත සඳහන් සිද්ධිය ඇතුළත් සහල් කැඳ සකස් කිරීමට භාවිත කළ සහල් අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද කියලා. එතකොට සහල් කියලා කියන්නේ අපිට ස්වභාව දහමෙන් හම්බ වෙන ස්වභාවික නිෂ්පාදනයක් මේ සාධකයක්. ඒකින්ද අපිට ඒකයි තියෙන්නේ භූමිය කියන නිෂ්පාදන සාධකයට. ඊට පස්සේ තියෙනවා පහත සිද්ධිය ඇතුළත් තිස්ස සහල් මෝල් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අපි බලමු. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒ කතාව හරි. මොකද මේකේ අයිතිකරුගේ නමින් සම්පූර්ණ නමින් නෙමෙයි වෙනත් නමකින් තමයි ව්‍යාපාරය පවත්වගෙන යන්නේ. අයිතිකරුගේ නම දහම්සේකර. හැබැයි මේක පවත්වගෙන යන්නේ තිස්ස සහල් මෝල් ව්‍යාපාරය කියලා. ඒකින්ද පිළිතුර වෙන්නේ 1. අනිත් ඒවාත් අපි බලමු. මෙම ව්‍යාපාරයේ සම්බන්ධ දහම්සේකරගේ වගකීම සීමිතයි කියලා තියෙනවා. මේක තනිපුද්ගල ව්‍යාපාරයක්. තනිපුද්ගල ව්‍යාපාරවල වගකීම සීමිත නැහැ, අසීමිතයි. මෙම ව්‍යාපාරයේ නීතිම පුද්ගලභාවයක් ඇත කියලා තියෙනවා. තනිපුද්ගල ව්‍යාපාරවලට නීතිම පුද්ගලභාවයක් නැහැ. ඒකින්ද තුන්වෙනි පිළිතුරත් වැරදි. මෙම ව්‍යාපාරයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක කියලා තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් ලාභ අරමුණු කර නොගත් එකක් නෙමෙයි. මේක තනිපුද්ගල ව්‍යාපාරයක්. හින්දා මේක ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. ඊට පස්සේ බලමු අපි 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ අහනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. ඒතර මේකේ පළවෙනිට තියෙනවා සීමා සහිත සීනි පෞද්ගලික සමාගම. එතකොට සීනි නිෂ්පාදනය කරන හින්දා ඒක තමයි උත්තරේ වෙන්නේ. අනිත් ඒවත් බලමු සමූපකාර තොග වෙළඳ සංස්ථාව. තොග වෙළඳ සංස්ථාව වෙන්නේ භාණ්ඩ විකිණීමක් නිෂ්පාදනය කිරීමක් එතන වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ගුවන් සමාගම ඒකත් ගුවන් සේවාවක් තමයි සපයන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුව එතනත් අපිට සේවාවක් තමයි ලැබෙන්නේ. නිෂ්පාදිතයක් නිෂ්පාදනය කිරීමක්, භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමක් ඒ තැන් ටිකේම සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා 7 වෙනි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ ස්වේච්ඡා විවෘත සමාජිකත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ ස්වේච්ඡා විවෘත සමාජිකත්වයක් පැවතීම ව්‍යාපාර ලක්ෂණයක් වෙන්නේ මොන ව්‍යාපාර සංවිධාන වර්ගයේ සඳහා නිදසුනක්ද කියලා අහනවා. ඒතර පළවෙනිට තියෙනවා ගුණවර්ධන සහ පුත්‍රයෝ. මේක පෞද්ගලික සමාගමක්. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන හා ස්වේච්ඡා සමාජිකත්වයක් තියෙන සමූපකාර සමිතිවල. ඒතර අපිට මෙතන තියෙන උත්තර වලින් ගන්න වෙන්නේ දෙවෙනි එක තමයි උත්තරයක් විදිහට. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන සිදුවීම් කිහිපයකි. රුවන් මොඩර්න් සැලුන් වෙත ගොස් කොණ්ඩය කපා ගැනීම, සපුමල් තම පරිභෝජනය සඳහා ජපානයෙන් මෝටර් රථයක් ආනයනය කිරීම, සුමුදු මල් වෙලෙන්දෝ නැවුම් මල් කූඩ දෙකක් මිලදී ගැනීම,
සමන් සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම. අපෙන් අහනවා ඉහත සිදුවීම් අතුරින් තොග වෙළඳාම් වන්නේ මොන සිදුවීම්ද කියලා. එතකොට තොග වෙළඳාමක් කියලා කියන්නේ අවසාන පරිභෝජනයට නෙමෙයි නැවත විකිණීමේ පරමාර්ථයෙන් තමයි තොග වෙළඳාමේදී භාණ්ඩ විකිණීම සිද්ධ වෙන්නේ. ඒතකොට මේ තියෙන ටිකෙන් රුවන් එයාගේ කොණ්ඩේ තමයි කපාගෙන තියෙන්නේ. එතන තියෙන්නේ අවසාන පරිභෝජනය. සපුමල් තම පරිභෝජනයට තමයි මෝටර රථය ගෙන්නගෙන තියෙන්නේ. අවසාන පරිභෝජනය. කින්ද මේ දෙකම අපිට ගන්න බෑ තොග වෙළඳාම විදිහට. සී බලන්න සුමුදු මල් වෙලෙන්දෝ නැව් මල් කූඩ දෙකක් මිලදී අරන් තියෙනවා. ඒ කියන්නේ සුමුදු මල් වෙලෙන්දෝ මේ මල් කූඩ දෙක අරගෙන තියෙන්නේ ආපහු විකුණන්න. එහෙනම් අපිට මෙතන එක උත්තරයක් සී. ඊට පස්සේ තියෙනවා සමන් සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම. ඒතර වී මෝල් හිමියෙකුට තමයි මෙයා කිලෝ 50ක් විකුණන්නේ. ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන්. එහෙනම් D කියන උත්තරෙත් ගන්න පුළුවන්. එතකොට C හා D කියන උත්තරය තමයි මෙතන අපිට පිළිතුරු විදියට ගන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පහත සඳහන් සිද්ධි ඇසුරෙන් අංක 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කසුන්ට රුපියල් 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. එය ගනුදෙනු කළ නොහැක ලෙස රේඛනය කර තිබුණි. කසුන් එම චෙක්පත තමාගේ මහජන බැංකුවේ ඇති ජංගම ගිණුමේ තැන්පත් කරන ලදී. අරුණගෙන් ලද චෙක්පත මොන චෙක්පතක්ද කියලා අපෙන් අහනවා. විශේෂ රේඛනය සහිත චෙක්පතකී විශේෂණ රේඛනයක් වෙන්න නම් යම්කිසි විශේෂ ගනුදෙනු වාක්‍යයක් එක්ක බැංකුවක නමක් තියෙනවා නම් තමයි අපි විශේෂ රේඛනයක් කියලා කියන්නේ. එතකොට මෙතන ගනුදෙනු කළ නොහැක කියන වගන්තිය විතරයි තියෙන්නේ. මෙතන බැංකුවක නමක් සඳහන් කරන්නේ. ඒකින්ද පළවෙනි උත්තරය වැරදි. ඊට පස්සේ තියෙනවා සාමාන්‍ය රේඛනය සහිත චෙක්පතකී ඒක තමයි උත්තරේ. මේක සාමාන්‍ය රේඛනයක්. ගනුදෙනු කළ නොහැක කියලා ලියලා තියෙන්නේ සාමාන්‍ය රේඛනයක් තමයි මෙතන තියෙන්නේ. පිටසන් කළ නොහැක කියලා තියෙනවා. පිටසන් කරන්න බැරි කමක් නැහැ. රේඛනය කරලා තියෙන චෙක්පත් පිටසන් කරන්න බැරි කමක් නැහැ. මේක කොහොමත්ම පිටසන් කිරීමේ නොහැකියාවක් නැහැ. මෙතන ගනුදෙනු කළ නොහැක කියලා තිබ්බට මේක පිටසන් කරන්න බැරි චෙක්පතක් නෙමෙයි. මේක පිටිපස්සේ අත් අකුරෙන් මේ ලිව්වහම මේක ගනුදෙනු කිරීමට පුළුවන්. මේ සාමාන්‍ය රේඛනයක් තියෙන එකේ විශේෂත්වය මොකක්ද වෙන්නේ? අපිට කවුන්ටරෙන් මුදල් ලබා ගැනීමට තමයි නොහැක. මේ හතරවෙනි එකේ තියෙන බැංකු කවුන්ටරෙන් මුදල් ලබාගත හැකි චෙක්පතක කියලා තියෙන්නේ. මේක හැකි චෙක්පතක් නෙමෙයි. මේ ගනුදෙනු කළ නොහැක කියන වගන්තිය ලිව්වහම වෙන්නේ මේක අනිවාර්යයෙන්ම කුමන හෝ බැංකු ගිණුමක තැන්පත් කළ යුතුයි අපිට මුදල් ලබා ගන්න. මේක පිටසන් කළ නොහැකි චෙක්පතක් නෙමෙයි. ඒකින්ද අපිට උත්තරේ ගන්න පුළුවන් මෙතන දෙක සාමාන්‍ය රේඛනයේ සහිත චෙක්පතකි. ඊට පස්සේ තියෙනවා 10 වෙනි ප්‍රශ්නය. ඉහත සිද්ධියේ සඳහන් චෙක්පතෙහි ආදායකයා කසුන් වන අතර අනලදු මහජන බැංකුවයි. මහජන බැංකුව නෙමෙයි අනලදු. මෙතන මහජන බැංකුවේ තැන්පත් කරාට ලංකා බැංකුවේ චෙක්පතක් තමයි අරුණගෙන් නිකුත් වෙන්නේ. ඒකින්ද ලංකා බැංකුව තමයි අනකරු වෙන්නේ. ලංකා බැංකුව අනකරු වෙනවා. කසුන් තමයි ආදායකයා වෙන්නේ. කසුන්ට හම්බෙන්නේ අරුණගෙන්. අරුණ තමයි අනකරු වෙන්නේ. එතකොට අපි බලමු උත්තර. දෙවෙනි එක අනකරු අරුණ වන අතර ආදායකයා මහජන බැංකුව ඒකත් වැරදි. අනලදු ලංකා බැංකුව වන අතර ආදායකයා කසුන් යන්නේ එක තමයි හරි. ලංකා බැංකුවේ චෙක්පතක් අරුණගෙන් තමයි කසුන්ට හම්බෙන්නේ. ඒකින්ද කසුන් එතන ආදායකයා වෙනවා. අනලදු වෙන්නේ ලංකා බැංකුව. ඊට පස්සේ තියෙනවා ලක්ෂ 10කට රක්ෂණය කර තිබූ අමල්ගේ ව්‍යාපාර ගොඩනැගිල්ලේ කොටසක් ගින්නක් ඇති වූ අතර වන්දිය ලෙස ලක්ෂ 3ක් ඔහුට ලැබිනි. ලක්ෂ 3ක් පමණක් වන්දිය ලෙස ලැබීමට අදාළ රක්ෂණ මූලධර්මය වන්නේ මේක අපි දන්නවා රක්ෂ හිමිකමවත් උපරිම විශ්වාසයවත් ආදේශනයවත් නෙමේ හානි පූර්ණය. වෙලා තියෙන හානිය පූර්ණය කර ගැනීම සඳහා පමණක් වටිනාකම තමයි අපිට රක්ෂණයේදී ලැබෙන්නේ නැහැ. පහත X තීරුවේ sannivedana මාධ්‍යද Y තීරුවේ sannivedana මාධ්‍යද සඳහා නිදසුන්ද දැක්වේ. අපෙන් අහනවා ඉහත sannivedana මාධ්‍ය නිදසුන් සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුර තෝරන්න කියලා. එතකොට වාචික වෙන්නේ මොකද්ද බලමු. මෙතන තියෙනවා පාසලේ තිබෙන සීනුව නාද කිරීම. සීනුව නාද කිරීම වෙන්නේ සංඥා හා සංකේත. ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වීම. ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වනවා කියන එක වාචිකව යන්නේ. දෙමව්පිය රැස්වීමට කැඳවීමට ලිපි තැපැල් කිරීම ඒක ලිඛිතයි. කලාප අධ්‍යාපන කාර්යාලයට ෆැක්ස් පණිවිඩයක් යැවීම ඒක විද්‍යුත්. එතකොට sannivedana මාධ්‍ය සඳහා නිදසුන් සමග පිළිවෙලින් ගැලපෙන පිළිතුර. එතකොට වාචික වෙන්නේ B, ලිඛිත වෙන්නේ C, විද්‍යුත් D, සංඥා සංකේතේ B C D A.
BCDA BCDA කියන පිළිතුර තමයි මෙතන අපිට පිළිතුරු විදියට ගන්න තියෙන්නේ. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නය අපි බලමු. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ශනීය ලෙස නවීකරණය කිරීම. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මෙම ප්‍රවාහනය තුළ මේ ප්‍රකාශය තුළ ගම්‍ය වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ මොකක්ද කියලා අහන මේ ගුවන් තොටුපළනේ. ඒතර ගුවන් තොටුපළ වරාය බස් නැවතුම්පළ දුම්රියපළ අයිති වෙන්නේ පර්යන්තය කියන මූලිකාංගයට. ඊට පස්සේ තියෙනවා අයුරා සුව මැදුර ප්‍රතිශක්තිකරණ ජනන පානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී. මෙම ප්‍රකාශය තුළ ගම්‍ය වන කළමනාකරණ කාර්ය සහ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දැක්වෙන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. එතකොට මෙයාලා කළමනාකරණ කාර්ය විදිහට තීරණය කිරීමනේ. ඒතර තීරණයන් කරන ඒවා තියෙන්නේ සැලසුම්කරණය කියන එකේ. මෙතන තීරණය කරන්නේ ශක්ති ජනන පානයක් නිෂ්පාදනය කිරීමට. ඒකින්ද අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය වෙන්නේ නිෂ්පාදිතය. එතකොට අපේ පිළිතුර ගන්න වෙන්නේ 3 වෙනි පිළිතුර. 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මේ කරපු සාකච්ඡාවේ මොනවා හරි ප්‍රශ්න තිබුණා නම් සහ කලින් අපි කතා කරපු පේපර්ස් වල ප්‍රශ්න මොනවා හරි තිබුණා නම් කමෙන්ට් කරන්න. ආපහු ඒ ටික කියා දෙන්න ඕන නම් මම වෙනම වීඩියෝ එකකින් ඒක ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්.